ඔයාගේ ගෙදරත් පූසෙක් ඉන්නවා නම් ඔයා දන්නවා ඒක සතුටක් වගේම සමහර වෙලාවකට එක්තරා විදිහකට අභියෝගයක් කියලා. බල්ලන්ටත් වඩා සමහර වෙලාවට එයාලගේ හැසිරීම තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා තමයි පූසන්ට ආදරය කරන කෙනෙක් විදිහට ඔයත් දැනගන්න අවශ්‍ය කරන ගොඩක් කැට් ඕනර්ස්ලා අතින් සිදුවන වැරදි 10ක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට දැනගන්න පුළුවන් සමහර අවස්ථාවලදී අපි ආදරය නිසා කරත් එයාලගේ සෞඛ්‍යයට සතුටට හානි වෙන්න පුළුවන් වැරදි 10ක් ගැන. ඒ වගේම ඒ දේවල් වළක්වා ගන්න කොහොමද කියන එක ගැන. මේ වගේ වීඩියෝ බලන්න ඔයත් කැමති නම් subscribe කරලා Petsilon community එකට join වෙන්න. Not providing enough mental stimulation. අපි කරන වැරදි වලින් එකක් තමයි එයාලට බල්ලන්ට තරම් අවධානයක් අවශ්‍ය නැහැ කියලා හිතන එක. බල්ලෝ වගේම පූසන්ටත් දේවල් තේරුම් ගැනීමේ බුද්ධි මට්ටමක් තියෙනවා. ඉතින් එයාලටත් mental stimulation එකක් මානසිකව උත්තේජනය වන ක්‍රියාකාරකම් අවශ්‍යයි. එහෙම නැති වුණොත් එයාලගේ මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති වෙලා හැසිරීමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. puzzle feeders, climbing structures වගේ දේවල් වලින් එයාලගේ ස්වභාවික ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙනවා. මේ වගේ දේවල් ස්වභාවික පරිසරයත් එක්ක ඉන්ටරැක්ට් වෙන පූසෙක්ට අත්‍යවශ්‍ය නොවුනත් අපාර්ට්මන්ට් එකක ගයක් ඇතුළෙම ජීවත් වෙන සුරතලෙක්ට ඉතාමත් වැදගත්. ඒ නිසා දවසට කිහිප වතාවක් එයාට අවශ්‍ය මානසික උත්තේජනය ලැබෙන ක්‍රියාකාරකම් කරන්න එයාට ඉඩ දෙන්න. overfeeding your cat. අපි කෑමක් කන හැම වෙලේම ළඟට ඇවිත් බලන් ඉද්දී එයාට නොදී කන්න හිතෙන්නේ නැති වුණත් මේක ඉතා අනතුරුදායක වෙන්න පුළුවන් කාලයක් ගත වෙද්දී. මොකද එයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ලබා දීම දිගටම සිද්ධ වුණොත් තරබාරු මට්ටමකට එන්න පුළුවන්. ඒක නිසා එයාගේ වයස, ශරීර ප්‍රමාණය අනුව අවශ්‍ය පෝෂණ එක විතරක් එයාට කන්න දෙන්න. සීනි අධික ආහාර දීම පුළුවන් තරම් අඩු කරන්න. එයාට දවසකට හෝ වේලකට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගැන ඔයාට අදහසක් නැත්නම් පශු වෛද්‍යවරයාගෙන් නිර්දේශ කරගන්න. Ignoring regular vet visits. බල්ලන්ට සාපේක්ෂව අසනීප වීම, රෝග ඇතිවීම අඩු වගේ දැනුණත් එයාලටත් අසනීප වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට kidney diseases, thyroxine අධික වීම වගේ ගන්න පුළුවන්. බාහිරින් කිසිම රෝග ලක්ෂණයක් පැහැදිලිව දකින්න බැරි වුණත් කාලයත් සමග මේ වගේ අසනීප ජීවිත අවදානමක් වුණත් ඇති කරන්න පුළුවන්. ඒක නිසා තමයි අවුරුද්දකට පාරක් හරි පශු වෛද්‍යවරයා හම්බෙලා චෙකප් එකක් කරගන්න කියන්නේ. මොකද මේ පරීක්ෂාවේදී පශු වෛද්‍යවරයා ඔයාගේ සුරතලාගේ බර, heart rate එක, මුඛ සෞඛ්‍ය සහ වෙනත් රෝග ලක්ෂණ තියෙනවද කියලා හොයලා බලන නිසා. Giving your cat milk. සමහර විට අහලා ඇති lactose intolerance කියලා ටර්ම් එකක්. මේක සමහර මිනිස්සු අතර වගේම ගොඩක් වෙලාවට පූසන් අතරත් සුලභ දෙයක්. පැටව් අවදියේදී ලැක්ටෝස් ජීර්ණය කරන්න පුළුවන්කම තිබුණත් එයාලා පරිණත වෙනවත් එක්කම එයාලගේ මේ ලැක්ටෝස් ජීර්ණය කිරීමේ හැකියාවත් නැති වෙනවා. ඒක නිසා තමයි සමහර පූසන් කිරි හෝ කිරි වලින් හදන කෑම කෑවම බඩේ අමාරුව, වමනය සහ පාචනය වගේ රෝග ලක්ෂණ පෙන්වන්නේ. Not providing identification. ඔයාලගේ පූසා ගේ ඇතුළෙම ඉන්න කෙනෙක් වුණත්, එළිය ඇවිදින කෙනෙක් වුණත් එයාව අඳුනගන්න, ඉන්න තැන හොයාගන්න පුළුවන් විදිහේ කොළ එකක් නැත්නම් ID tag එකක් පාවිච්චි කෙනෙක් ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. මොකද එයා අතරමං වුණොත් එයාගේ අයිතිකාරය හොයාගන්න මේ හරහා ගොඩාක් ලේසි වෙනවා. ඒ වගේම GPS tag එකක් සහිත කොළ එකක් නම් ඔයාට එයාව හොයාගන්න ගොඩම පහසුයි. Toxic house plants. ඔයාගේ ගේ ඇතුළේ ලස්සනට තියාගන්න එක ප්ලාන්ට්ස් ගේ ඇතුළේ තියලා තියෙනවා නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද සමහර කැට් ඕනර්ස්ලා නොදැනුවත්කම නිසා මේ පූසන්ට විෂ ප්ලාන්ට්ස් ගේ ඇතුළේ තියෙනවා. සමහර වෙලාවට පූසන් මේ ගස්වල කොළ හපන්න උත්සාහ කරද්දී ඒ විෂ සංයෝගය එයාලගේ ශරීරයට යන්න පුළුවන්. ඒ වගේ මේ ගස්වල බුබ්බ වගේ එයාගේ හැමට ඇලෙන දේවල් තිබුණොත් එයා දිවෙන් ඇඟ පිරිසිදු කරද්දී ශරීරගත වෙන්න පුළුවන්. මේ වගේ ගස්වලට උදාහරණ විදිහට ඩැෆඩිල්ස්, කෝමාරිකා වගේව ගන්න පුළුවන්. Giving bones. අපි කතා කරන්න යන 7 වෙනි මිස්ටේක් එක තමයි මාළු කටු, මස් කටු වගේ දේවල් කන්න දෙන එක. ගොඩක් ගෙවල් වල පුරුද්දක් විදිහට තාමත් කාලිවරුණ පිඟානේ තියෙන කටු බල්ලන්ට හෝ පූසන්ට දෙනවා. මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද මේ කටු යාලගේ උගුරේ හරි ආහාර මාර්ගයේ කොහේ හරි හිර වෙලා ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. Not respecting their nature. හැම කැට් ඕන කෙනෙක්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි පූසෙක් කියන්නේ බල්ලෙක්වත් ළමෙක්වත් නෙවෙයි කියන එක. ගොඩක් අය කරන මිස්ටේක් එකක් තමයි ඒක තේරුම් නොගෙන Tamanට අවශ්‍ය විදිහට එයාගේ හැසිරීම පාලනය කරන්න යන එක. උදාහරණයක් විදිහට එයාලගේ ස්වභාවික ගතියක් තමයි නිතරම උස තැන්වලට නගින එක. ඔයා වීදුරු වඩු වගේ දේවල් ඒ වගේ තැන්වල තිබුණොත් ඒවා වැටිලා බිඳෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් වීදුරු වඩු ආරක්ෂිත තැනකින් තියනවා මිසක් එයාට ගහන්න බය කරන්න උත්සාහ කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඩීක්ලෝනින්. ඩීක්ලෝනින් කියන්නේ අපි කලින් කතා කරපු මිස්ටේක් එකටම සම්බන්ධ දෙයක්.
එයාලගේ ස්වභාවික විදිය වෙනස් කරලා අපිට අවශ්‍ය විදියට හදාගන්න විදිය වැඩක්. මොකක්ද මේ ඩීක්ලෝනින් කියන්නේ? මේකෙදි කරන්නේ සර්ජිකල් ප්‍රොසීඩර් එකක් මගින් නියපොතු අයින් කිරීමක්. ඒක හරියට නිකන් අපේ අතේ ඇඟිලිවල අන්තිම පුරුක ළඟින් කපලා දානවා වගේ වැඩක්. මේකෙන් පස්සේ සාමාන්‍ය පූසෙක් වගේ එයාට ගහකට නගින්න සටන් කරන්න තියෙන හැකියාව වගේම ඒ දුර්වලකම නිසා මානසික සෞඛ්‍යයටත් බලපාන්න පුළුවන්. essential oils and diffusers. අපි කතා කරන අන්තිම මිස්ටේක් එක තමයි essential oils. කුරුදු තෙල්, පැඟිරි තෙල්, peppermint oil වගේ essential oils වල පූසන්ට විෂ සංඝටක අඩංගු වෙනවා. මේවා යාලා ලෙව කෑවොත්, හැමේ ගෑවුනොත්, ආග්‍රහණය කිරීමනොත් විෂවීම වෙන්න පුළුවන්. මොකද මේ essential oils බිඳ දමන්න අවශ්‍ය enzymes පූසන්ගේ ඇඟේ නැහැ. මේ essential oils use කරලා හදන කෘමිනාශක, sanitizers, air fresheners වගේම අපේ ඇඟේ ගන්න moisturizers ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ගැන දැනුවත් වුණා කියලා. ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා subscribe කරලා තව අයට share කරන්න වගේම මේ ගැන ඔයාගේ අදහස comment section එකේ අනිවාර්යෙන් දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳිලා සිටියට ස්තුතියි. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.